සුබ දවසක් යාළුවනේ සියලුම දෙනාට. ඉතින් මේ මම ඊයේ යම්කිසි වීඩියෝ එකක් දැක්කා උපුල් ශාන්ත සන්නස්ගල සර් විසින් දාලා තියෙන අර කතන්දෝරුවේ සිරි ධම්මහාමුදුරුවෝ කරපු යම්කිසි ප්‍රකාශ දෙක තුනක් සම්බන්ධව පැහැදිලි කිරීමේ වීඩියෝ එකක් දාලා තිබුණා. මේ කුණුහරුප කියන්න එපා, තෝ කියන්න එපා වගේ දේවල් කියන්න එපා කියලා කතන්දෝරුවේ සිරි ධම්මහාමුදුරුවෝ ඔහුගේ ධර්ම දේශනා දෙක තුනකදී කියනවා. ඉතින් ඒ පොයින්ට් දෙක තුන අල්ලගෙන තමයි මේ සන්නස්ගල සර් වීඩියෝ එකක් කරලා දාලා තිබුණේ. ඉතින් මම මේ සම්බන්ධ ධර්ම මතය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ කරන්න හිතුවේ. එතකොට මේ කුණුහරුප කියන එක සහ තෝ කියන එක වැඩිදුර විස්තරාත්මකව පැහැදිලි කරලා දීලා තිබුණා මේ සන්නස්ගල සර්. ඉතින් මේක සන්නස්ගල සර් කියපු දේ වැරදි නෑ. ඒක වැරදි නෑ. ඒක මම පිළිගන්නවා. මොකද මේ ඔහු දකින විදිහ අනුව ඒක හරි. ඔහු දකින විදිහ අනුව ඒකට කාටවත් වැරද්දක් කියන්න බෑ. ඒ වගේම තමයි මේ කන්දෝරුවේ ආමතුරුව ප්‍රකාශ කරලා තිබුණු කුණුහරුප කියන්න එපා කියන දේ සම්බන්ධවත් මම දකින්නේ ඒ කියලා දුන්නෙත් මම වැරද්දක් දකින්නේ. මොකද කුණුහරුප කියන දේ සන්නස්ගල සර්ට අනුව ඒකේ වැරද්දක් නෑ. මිනිස්සු විසින් තමයි ඒක වැරද්ද කරගෙන තියෙන්නේ. නමුත් අරහාමුදුරන්ට අනුව කුණුහරුපයක් කියන දේ එන්නේ යම්කිසි ආවේගශීලීත්වයක් එක්ක. ඒක නැත්තම් බීපු වෙලාවක. ඉතින් ඔය වගේ තැනකදී භාවිතා වෙන දේවල් තමයි කුණුහරුප කියන්නේ. ඒ කියන්නේ මනස රිලැක්ස්ව තියෙන වෙලාවකට භාවිතා වෙන දේවල් නෙමෙයිනේ ඔය. ඒ කියන්නේ යම්කිසි ආවේගශීලී තත්වයක ඉන්නකොට තමයි ඔය කුණුහරුප කියන දේවල් එන්නේ. ඔය මොකද මේ දැන් සන්නස්ගල සර් රොහම කිව්වට ඕවා මේ ධර්ම දේශනාවක් කියන්න පුළුවන්ද? කියන්න බෑ. මොකද කොච්චර සිංහල සාහිත්‍යයට අනුව ඒක වැරදි නැති වුණත් සමාජයේ මතයක් හැදිලා තියෙනවනේ මේ දේවල් පිළිඅර ගන්න නැති මතයක් තියෙනවනේ මේ වෙනකොට. ඉතින් ඒක නිසා ඒවා මේ එහෙම නැතුව මේ ප්‍රධාන මාධ්‍යයක් ඉස්සරහා එහෙම මේ ධර්ම දේශනාවකදී කියන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා කියන්නේ පිළිගන්නේ මේ රටේ මිනිස්සු ලෝකෙ මිනිස්සු මේ දේවල් පිළිගන්නේ. ඉතින් ඒක නිසා ඒ හාමුදුරුවෝ කිව්ව දේත් වැරද්දක් කියන්න බෑ කාටවත්. මොකද මේ එහෙම මතයක් කුණුහරුප කියන දේ පිළිගන්නේ නැති සමාජයක් මේ වෙනකොට තියෙන හින්දා. ඉතින් මම ওই දෙක සම්බන්ධව කතා කරනකොට මම දකින්න විදිහට මේ වෙනකොට බණ අහපු නැති තරුණ පිරිස පවා යම්කිසි විදිහකට මේ බුද්ධාම සම්බන්ධව ආයෙත් නැඹුරු වීමක් පේනවා මේ හැමතුර මේ සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වීමත් සමග. ඉතින් ඒක නිසා ඒක මම දකින විදිහට හොඳ දෙයක්. මොකද ධර්මය කියන දේ ටිකක් ගිලිහිලා ඈත් වෙලා තිබුණු සමාජයක මේ කරලියට ඇවිල්ලා මොකක් හරි යම්කිසි විදිහකට සමාජයට කරන සේවයක් නිසා මම කොයිම වෙලාවකවත් මේ හැමතුරන්ටත් වැරද්දක් ප්‍රකාශ කරන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සන්නස්ගල සර්ත්. ඉතින් ඔහුත් යම්කිසි දැනුමක් ඇතුව කතා කරන පුද්ගලයෙක් මම දකින විදිහට. ඉතින් මොනවා වුණත් මිනිස්සු එක එක්කෙනාට මේක දකින්න පුළුවන් එක එක විදිහට. සන්නස්ගල සර්ට තියෙන දැනුම මේ හැම සමාජින්න හැමෝටම නෑ. ඒක නිසා කුණුහරුප කියන දේ මෙහෙම දෙයක් කියලා තේරුම් අරගෙන කතා කරන්න මේ සමාජයේ මිනිස්සුන්ට දැනුම නෑ. ඒක නිසා කුණුහරුප කියන දේ පිළිගන්නේ නෑනේ. මොනවා වුණත් සමාජයෙන් පිළිගන්නේ මේ වෙනකොට එහෙම තත්ත්වයක් හැදිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දේවල් කුණුහරුප කියන්න එපා කියලා කියන එක වැරද්දක් විදිහට මම දකින්නේ නැහැ. ඉතින් ඒ ගැන තමයි මම කතා කරන්න හිතුවේ. ඉතින් ඔයාලා මේ දේ දකින විදිහත් ඔයාලගේ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් විදිහට දාන්න ඔයාලගේ අදහසත්. ඉතින් මම මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් එන්න. බුදු සරණයි.